තිරුවන් සරණයි හැමදෙනාටම. ඔන්න අපි දැනුවත් කළ පරිදි දැන් සූදානම් වෙන්නේ මේ ලොරිය පිරෙන්න බඩු තියෙනවා. මේ බඩු ටික සේරමත් අරගෙන ගම්පොලට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ගම්පොල නගරයේ ආශ්‍රිතව ගම් 4ක් වෙනුවෙන් මේ සියලු බඩු බෙදා දෙන්නටයි අපේ මේ වෑයම සූදානම්. ඉතින් ඒ වෙනුවෙන් අපේ තරුණ දරුවෝ ටිකත් ගමේ ඉන්න තාත්තලා ටිකකුත් එකතු කරගෙන දැන් අපි පිටත් වෙන සූදානම් වෙනවා ගම්පොල දක්වා. ඒ අතරතුරදී සිද්ධ වෙන්නේ මොනවද කියලාත් ඔබට කියන්න සූදානම් වෙලා ඉන්නේ. අපි යමු එහෙනම්. මේ කඩු ගන්නා විශාල ගල් පෙරලලා ඇවිල්ලා මහ පාරට වැටිලා මිනිස්සු කොයිතරම් අපහසුතාවයට පත් වුණාද, මිනිස්සු කොයිතරම් දේවල් විනාශ වුණාද. සබාදාම මෙන්න මෙහිමයි අපිට දඬුවන්නේ. මේ නගර පසු කරගෙන යනකොට නගර දෙපැත්තේ කොයිතරම් කුණු ගොඩවල් අපි දකින්නවද. දැන් කුණු ගොඩවල් වුණාට මේ මිනිස්සුන් හම්බ කරගත්තු දේවල්, කඩවල් ඇතුළේ තිබිච්ච දේවල් දැන් තියෙන්නේ මහ පාරේ. මිනිස්සුන්ගේ ඇස් පනා පිටම බොහෝ දේවල් ඔවුන්ට අහිමි වුණා. මේ ගෙලි ඔය නගරය තමයි පසු කරන්නේ. අපි යන්නේ ගම්පොලට. පාර දෙපැත්තේ කුණු කන්දල් ගොඩක් තිබුණා. මේ අවදානම් තැනක් පාර ඉදිතලා ගියා. සබාදහම කොයිතරම් දේවල් කරලා තියෙනවද. මේ ස්ථානවලට ගියාම තමයි අපි දකින්නේ. ගෙවල් ඉඳගෙන අපි ටෙලිවිෂන් එකෙන් දකිනවා ගම් වතුර ගැලුවා නායම් ගියා කියලා. හැබැයි ඇස් දෙකෙන් දකිනකොට ලොකු සංවේගයක් ඇති වුණා. මේ ගම්පොල නගරයේ තිබුණු විශාල කුණු කන්දල්, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ විනාශ වෙච්ච දේවල් තැන මේ ආකාරයෙන් ගොඩ ගහලා තිබුණා. මං හිතන්නේ නගර සභාවකට වක්වත් කාලයක් යනකම් මේ වස් කරගන්න බැරිද? කොයි තරම් දේවල් ගොඩ ගහලා තියෙනවද? අපිට ආරාධනා කළේ මුස්ලිම් ජාතික තරුණයෙක්. ඒ තමයි මොහොමඩ් නිලූෆර්. මගට එනවා කියලා කිව්වා. අන්නේ ඒ තරුණයා අපිට මුණ ගැහෙන්න තවත් මිනිත්තු කිහිපයක් තියෙනවා. අපි විටින් විට දුරකථනයෙන් පාර අහගෙන ගියේ මෙන්න මේ විදියට. යනකොට අපි දැක්ක දේවල් අපේ සිත සසල කළා. තවමත් කඩවල් ඇරලා නෑ වහලා. ඇරලා විකුණන්න දෙයක් තිබ්බේ නෑ. හැම දෙයක්ම මේ ජල පහරට හසු වෙලා ගහගෙන ගිහපු දේවල් තිබුණා. ඒක නිසා මෙන්න මේ ආකාරයේ ගම්පොල නගරයේ පසු කරගෙන ඉදිරියට යද්දී අපි දැක්ක දේවල් තමයි මිනිසුන්ගේ බොහෝ දේවල් ඔවුන්ට අහිමි වෙච්ච එක. කොයිතරම් සංවේගයක් ඔවුන්ට ඇද්ද? කොයිතරම් දුකක් ඔවුන්ගේ හිතට දැනෙන්නේ නැද්ද? අපි ගම් වතුර ගැලුවා කියලා කියනවා. ඒ වගේම නායම් ගියා කියලා කියනවා. ඔන්න මගට ඇවිල්ලා මොහොමඩ් අපි එක්කගෙන යන්නේ අන්නේ විදියට. ඔහු ආවා ගම්පොල දුම්රිස්ථානය ගාවට. අපි ශ්‍රී විජයාරාමයට ආවා. ඔන්න මුස්ලිම් ජාතික තරුණයෙක් වුණත් ඔහු යුද හමුදා සේවයේ නිරත වෙච්ච තරුණයෙක්. තමන්ගේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා මේ කරන කාර්යය ඇත්තටම ප්‍රශංසනීයයි. මේ ඉන්නේ ලොකු හාමුදුරුව. ඊ타ත්ම ආදරෙන් ගෞරවයෙන් ලොකු හාමුදුරුව අපි පිළිගත්තා. දැන් අපි යන්නේ කලින් දැනුම් දුන් පරිදි මේ අයව හමු වෙන්න. ආධාර උපකාර දෙන අයව. ඇඳුම් කට්ටලයකොත් හම්බ වෙනවා. කලබල කරන්නේ නැතුව අපේ හාමුදුරුවෝ මෙස්සෙන් යුක්තව මේ කාර්යය සිදු කරන්නේ නේද? ඒ නිසා ඔබලා කලබල කරන්නේ නැතුව එක පවුලකට එක ගානේ. වැඩි ගන්න එපා. එක පවුලකට එක ගානේ ලැබෙනවා. කලබල කරන්නේ නැතුව මේ ලේන් තියනවානේ. ඒ අනුව පෙළ ගහිලා අපි හාමුදුරුවෝ සහයෝගී දක්වනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පවුල් 180ක් විතර. හැබැයි පවුල් 200ක් 250ක් 300ක් විතර හිටියා කියලා මට හිතුණා. ಜಾති ආගම් ભેදකින් තොරව මේ ගම් වතුර තත්වයටත් ඒ වගේම නායම් තත්වයටත් මුහුණ දුන්නු අපේම මිනිස්සු පෝලිං ගහලා හිටියේ මේ ආකාරයට. වැඩිපුරම හිටියේ මුස්ලිම් ජාතිකයෝ. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. අපි හැමෝම මිනිස්සුයෝ. සිංහල අයත්, බෞද්ධ අයත්,
දෙමළ හින්දු අයත් ඒ වගේම තමයි මුස්ලිම් අයත්. අපි හැමෝම දුකටපත් වුණා. පුංචි දරුවන්ට ඉන්න හිටින තැනක් නැතුණා. ඇඳී වත පමණක් ඉතුරු වුණා. අපි ලොරියක් පිරෙන්න බඩු අරගෙන ගියා. ඒ බඩු සියල්ලම මේ ආකාරයට අපි යලිත් බාලා අපි සූදානම් වුණේ මේ අයට පිළිවෙලකට මෙන්න මේ දේවල් ටික බෙදලා දෙන්න. ඒ වෙනුවෙන් අපිට දායකත්වයේ දුන්නු ආයතනයක් විදියට කූල් පැලන්ට් ආයතනය අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. අලුත් ඇඳුම් විශාල ප්‍රමාණයක් අපිට ලබා දුන්නා. මේ දරුවන්ට වැඩිහිටියන්ට දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි හාල් වතුර අපිට පූජා කරා. වතුර අපිට මහමෙවුනා භාවනා අසපුවෙන් අපිට පූජා කරා. ඒ විතරක් නෙමෙයි මේ ඔබ දකින හාල් කිලෝ පැහේ පැකට් 200ක් අපිට පූජා කරන්නට යෙදුනේ අමගේ සහෝදර ප්‍රභාෂ්රංග මහත්තයා ජපානයේ ඉන්න. ඒ වගේම පරිප්පු සීනි වගේ දේවල් ලෝකවාසී රටවාසී බොහෝ පිරිසක් අපිට උදව් කරලා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. නිස්ලේ ආයතනයත් අපිට උදව් කරලා කිරි පැකට් දුන්නා. ඉතින් මේ හැම දෙයක්ම අරගෙන යනකොට පයට පෑගෙන්නට එහෙම නැත්තම් පයට පෑගෙන මඩ නිසාම ඒ අයගේ කකුල් වල තුවාල ඇති වෙන නිසා අපේ පින්වත් කල්යාණ මිත්‍ර අම්මා ඔගොල්ලෝ හැමෝම දන්නවා. ඇය අපිට සෙරප්පු කූට්ටන් 400ක් විතර දුන්නා. විවිධ සයිස් එකකින් එහෙම නැත්නම් විවිධ ප්‍රමාණ වලින් දුන්නා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි අරගෙන ගිහපු හැම දෙයක්ම මේ අහිංසක මිනිසුන්ට බෙදලා දුන්නේ. මේ ඉන්නේ ලොක්ක වගේ අපේ ශෂී මහත්තයා තරුණ දම් සභාවේ සභාපතිතුමා. ඉතින් ගමේ ඉන්න හැමදෙනාමත් එකතු කරගෙන පුළුවන් අය හැමදෙනාම ආවා. මේ ඉන්නේ අපේ ඇල්බර්ට් මහමා. එහෙම නැත්නම් ඇල්බර්ට් මහත්තයා නිරන්තරයෙන් අපිට උදව් කරන කෙනෙක්. දුලාරගේ තාත්තා ඒ වගේම තමයි මේ තරුණ දරුවෝ මේ හැම දෙනාම අපිත් එක්ක අත්වල බැඳගත්තා. අත්වල බැඳගෙන ගමේ ඉන්න අපේ මාමල හැම දෙනාම මේ මුස්ලිම් ජාතිකයන්ට ඒ වගේම හින්දු ජාතිකයන්ට දෙමළ ජාතිකයන්ට සිංහල අයට අපි හැම දෙනාටම මේ ආකාරයට අපේ සෙනෙහස ලබා දුන්නා. අත්‍යවශ්‍යම දේ තමයි හාල් 3-5 ಜಾති. අන්නේ දේවල් තමයි අපි වැඩිපුර බෙදුවේ. පළමුව අපි කළේ අම්මලා තාත්තලා වෙනුවෙන් ගෙදරට අවශ්‍ය කරන බඩු පූජා කරපු එක. එහෙම නැත්නම් ලබා දීපු එක. ඒ වෙනුවෙන් හරිම පිළිවෙලකට ලේන් වශයෙන් එහෙම නැත්නම් පාරවල් වශයෙන් මේ අය බෙදිලා පෝලිං ගහලා හිටියා. එකම තැනකදී එහෙම නැත්නම් මේ බෝධිය යටදී හැම දෙනාම එකට එකතු වෙලා මේ දේවල් කරනකොට හරි ලස්සන දර්ශනයක්. පන්සලේ හාමුදුරුවෝ කිව්වේ ගම් වතුර තත්ත්ව නිසා පවුල් 250ක් විතර පන්සලේ තියාගෙන දවස් 3ක් විතර කන්න දුන්නා කියලා. අන්න එහෙම ස්වාමින් වහන්සේලා අපිට හම් වෙනකොට ඒ අය ගැනත් උන්වහන්සේලා ගැනත් අපි කතා කරන්නට ඕනේ. ඉතින් පුළුවන් විදිහට පිරිසුදු වතුර දුන්නා, පරිප්පු දුන්නා, සීනි දුන්නා, හාල් දුන්නා. දැන් අපි සූදානම් වෙන්නේ දරුවන්ට සෙරෙප්පු දෙන්න. අලුත් ඇඳුම් කූල් පැලන්ට් ආයතනෙන් පැකින් කඩලා නැති ඇඳුම් දුන්නා. ඉතින් මේ හැම දෙයක්ම මේ සුන්දර මිනිස්සු වෙනුවෙන්, තරුණ දරුවෝ වෙනුවෙන්, තරුණ ගැහැණු ළමයි, පිරිමි ළමයි ගොඩක් ඇවිල්ලා හිටියා. මං හිතන්නේ මේ වගේ අවස්ථාවක් එයාගේ ජීවිතේ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මලා තාත්තලා හිටියා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් කියන්න ඕනේ රම්මම්ම හරිම පිළිවෙලකට මේ සෙරෙප්පු පැක් කරලා ගෙනල්ලා තිබුණා. වැඩිහිටියන්ට වෙනම දුන්නා. ඒ වගේම තමයි වැඩිහිටි කාන්තාවන්ට වෙනම තිබුණා. විවිධ වයස් සීමාවල් වල කකුල් ප්‍රමාණයට සෙරෙප්පු ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම තමයි වැඩට යන අය විශේෂයෙන්ම ගුරුවරුන්ට ඔන්න ලෑස්ති කරලා තිබ්බ සෙරෙප්පු. ඉතින් ඒ හැම දෙයක්ම පිළිවෙලකට අපි දුන්නා. ටිකක් මහන්සි කාර්යබහුලයි. මොකද හේතුව යම් දෙයක් නිකන් දෙනව නම් සිංහල ජාතියේ එකක් තමයි කලබල කරන එක. මෙතෙන්දිත් ඒක දැක්කා. හැමෝම කැමති හොඳම දේ ගන්නනේ. ඉතින් අපි හැමදෙනාම මේ දරුවන්ට ආශිර්වාද කළ ජාති ආගම් ભેදකින් තොරව මේ හැමදෙනාම මේ වෙලාවේ අසරණ වෙලා හිටියා. පිහිටක් අවශ්‍යයි කියලා ඒ අයගේ මූණ වලින් අපි දැක්කා. ඉතින් හැම දිනාටම අපි සෙනෙහස ආදරය දුන්නේ මෙන්න මෙහෙමයි. කූල් පැලන්ට් ආයතනයටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක අත්වල බැඳගත්තා. මේ සීළු දේවල් සම්බන්ධීකරණය කරේ අපි පින්වත් රම්මා වික්‍රම මැතිණිය. ඉතින් ආදරණීය අම්මා තාත්තා දෙදෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරමින් කූල් පැලන්ට් ආයතනයේ කළමනාකාරීත්වයටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන ස්තුති කරනවා. ඉතින් ඒ අය මුස්ලිම් ජාතිකයන් වුණාට
අපිත් එක්ක අත්වල බැඳගත්තේ හරිම සතුටින්. මේ පුංචි දරුවන්ට වෙනම අපි අරගෙන ගිහිපු දේවල් දුන්නා. ටිකක් කලබලේ තමයි තල්ලු කරගෙන ඉස්සරහට ආපු කට්ටියත් හිටියා. එහෙම තමයි පුංචි දරුවෝ. ඉතින් අපි හැමෝම වේගෙන් වැඩ කරන්නට උනා. මොකද හේතුව දුර බැහැර ගෙවාගෙන ආපහු අපි ආලව්වට එන්න ඕන නිසා. මේ පුංචි දරුවන් හෙට දවසේදී ඉස්කෝලේ ආවි. ඒ අයගේ අනාගතේ ලස්සන වේවි. අපිට යම් දවසක සතුටක් බවට පත් කරගන්න පුළුවන්. යලි සිහිපත් කරලා මේ කරපු දේවල් අපේ තරුණ දරුවෝ ඉතාමත්ම හොඳින් මේ වැඩේ කරා. අපේ ගමේ මාමල ටිකත් හොඳට මේ වැඩේ සැලසුම් කළා, ප්ලෑන් කරා. ඉතින් අපිලා ඉතාමත්ම වේගෙන් මේ වැඩේ ලස්සන කරගන්න පුළුවන්කම ලැබුණා. අපේ අත්දැකීම කිසිදු කෙනෙක්ගේ මැදිහත් වීමකින් තොරව අපේ අත්දැකීම මේ අයට මේ දේවල් දෙන්නට ලැබීම ගැන අපි සතුටටපත් වෙනවා. පේනවනේ ප්‍රමාණය කොයිතරම්ද. එන්න වැඩි වුණා. අඩුවනේ නම් නෑ. ආරංචිය ලැබෙන්න පන්සල පිරලා ගියා. හැබැයි හිස්සතින් කවුරුවත්ම යවුවේ නෑ. හැමෝටම දුන්නා. අපි අරන් ගිහපු දේවල් ආපහු අරන්ගෙන එක තේරුමක් නෑනේ. හැම දෙයක්ම අපි අයට දීලා ගියා. ඉතින් ඒ නිසා පින්වත් මිනිස්සු, අසරණ මිනිස්සු, ඒ අයට පිහිටක් අවශ්‍ය වෙන මිනිස්සු, ඒ අය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරලා ආපහු එන්න හදනකොට අපිට ස්තුති කරන්නත් ඒ අය අමතක කළේ නෑ. මේ ස්වාමින් වහන්සේ හොඳට බලාගෙන ඉන්නවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ටිකක් සැරයි තමයි. එහෙම නැත්තම් බෑ මේ වගේ දේවල් කරන්න. අපිත් මහන්සියෙන් මේ දේවල් කරලා යලිත් එන්න හදනකොට ආපහු එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා අනේ හාමුදුරනේ අපිට හම්බුනේ නැහැ කියලා කිව්වම මොනෝ හරි දෙයක් පටලවලවන්න දුන්නා. ඒ හැම දිනාටම අපි තාමත් මාදරින් ගෞරවයෙන් මේ මහා සෑය ගාවදී මේ හැම දෙයක්ම දුන්නේ හරිම සතුටින්. ලොකු බෑග් ගොඩක් අරගෙන ගියා. සෙරෙප්පු ගොඩක් තිබුණා. රම්මම්මට බොහොම පිං අපිට මේ දේවල් ලබා දුන්නට. ඉතින් හැම වෙලාවෙම හැම මොහොතකම ලෝකවාසී රටවාසී මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්නේ අපි කරන දේවල් පිළිවෙලට කරන නිසා. මෙන්න ස්තුතිය. බලමු ඒ අය මොනවද කියන්නේ කියලා. තමයි ගියේ මේ වතුර සියලු දේ අපිට නැති වුණා. මේ කරපු උපකාර නම් ඉහටත් උඩින් අපිට අවංකවම කියනවා නම් අපි සියලු දෙනා අසරණ වෙලා ඉන්න අවස්ථාවක ඔයගොල්ලෝ උත්තර දුර බෑරලා යනවා. මේ කරපු උපකාරය ඔයගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ළමයිටත් මේ කරේ දුන්නේ உண்மையிலே ஒரு நல்ல தினமாக அமைந்திருக்கின்றது. மக்களுக்கு ஒரு பயன் தரக்கூடியதாக இந்த பன்சலையிலே மிகவும் நன்றாக ஒரு சேவை செய்திருக்கிறார்கள் இளைஞர்கள் சேர்ந்து. அதுவும் ஆமதூர்களுக்கு நாங்கள் நன்றி தெரிவிக்க வேண்டும். நாங்கள் ரொம்பவும் பாதிக்கப்பட்டவர்கள் இந்த கிராமத்திலே ஆகப்படியாலே இந்த சேவை நாங்க ரொம்ப பாராட்டுறோம். இந்த மாதிரியான சேவை கிடைக்காதவர்கள் இந்த பன்சலையிலே இந்த ஆமதூர்களிடம் கேட்டு பெற்றுக்கொள்ளுமாறு மிக தாழ்மையுடனும் அன்புடனும் நாங்கள் கேட்டுக்கொள்கின்றோம். இந்த மாதிரியான நிவாரணம் பயன் தரக்கூடியவர்களுக்கு கிடைக்க வேண்டும் என்று மேலும் மேலும் நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். පවුල් 180ක් පමණ ජලයෙන් යටවෙන්න තිබුණා. ඒ ජලයේ යටයුත්තේ පිරිස් සඳහා අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු මේ ප්‍රදේශවල දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන මෙම ස්ථානයට පැමිණලා අපේ දායකාරකාදී පින්නතුන්ට ජාති භේදයක් නොසලකා ඒ සියලුම බඩපහර ආදී නිසි ආකාරයට බෙදා දෙන්නට යෙදුණා. අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ දායකත්වයේ දරු සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. මෙපින් බලයෙන් අපේ පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ දාන මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම උතුම් වූ නිවෙනින් සැනසීමම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම හාමුදුරන්ට ආරාධනාවක් කළා මගේ ගම් පැත්තට ඇවිල්ලා ජීවිත නැති වෙච්ච කට්ටියට ඇවිල්ලා ධර්ම දේශනාවක් කරලා යන්න කියලා. අපේ හාමුදුරුවෝ ඒ වෙලාවෙම කිව්වේ මං හිස්සතින් ඉන්නේ මේ සියලු දෙනාටම රෙදි පිළි වතුර සියලු දේම අරන් යනවා කියලා හාමුදුරුවෝ මට ප්‍රකාශ කරා. මට පුදුම සතුටක්. හේතුව මේකට සියලු දෙනාගෙන්ම උදව් උපකාර වෙච්ච සියලු දේටම බොහොම ස්තුතියි. මට පුදුම සතුටක්. මම අපේ ගමට සියලු දේම ඇවිල්ලා උදව්පදව් කරා. මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලා අපිට මේ වගේ සලකවුවට වහන්සේ සියලු දෙනාටම වහන්සේට ගොඩාක් අපි අසරණ වෙලා ඉන්න වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා අපිට මේ වගේ වියලි ආහාර ද්‍රව්‍ය දුන්නට ගොඩක් ස්තුතියි.